මොකද වෙන්නේ? එහෙනම් අද අපි යමු මොනවාද අද බලන්න තියෙන්නේ කියලා. ඔයාලා කාලද බීලාද ඉන්නේ? එහෙනම් අද අපි යමු රියැක්ෂන් වීඩියෝ එකට. එහෙනම් යමු. මට දිරි වාහනයක් අරගෙන මොකද්ද වෑන් එකක්ද කාර් එකක්ද? යාළුවා නෙවෙයි මගේ බෙස්ටි හරි. බෙස්ටි බලන්න යන්නේ. කාර් එක. අයියෝ කොහොමද ඉතින්? දැක්ක කාලයක්. පොඩි ගමනක් යන්න කියලා ආවේ. දැන් තමයි මේ ආසුත්තා අම්මට දිරි පරිස්සමෙන් ගිහලා වරේ. ගැම්මක් තමා. අම්මා මේ උඹලා දැක්ක කාලයක් ඉතින්. කොහොමද? උදින් ඉන්නේ මම පොඩි ගමනක් යන්න කියලා යන්නේ මේ හනාව බලන්න. හනාව බලන්න යන්නේ. නෑ මම මොනවත් කියන්නේ නෑ මේවට. කියන්නේ නෑ. අන්තිර වට බනි. මං ඕවට නෑ. මං දන්නේ නෑ. මං නිකන් තිබ්බ වීඩියෝ එක බැලුවා විතරයි මං දන්නේ. වත් දන්නේ. ඕවට නෑ. මේකේ වැරද්දක් නෑනේ. තාත්තන වදින ගාතාව කියන්නේ. මොකක්ද දන්නේ බලමු. මොකක්ද ඒකේ තියෙන ප්‍රශ්නේ ඉතින්? පුඩ්ඩ ඉන්න බණ්ඩ 2025 හොයියෝ විදියට ඉන්න බෑනේ මුඩ් වෙන්න ඕනේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ප්‍රශ්නයක් නැහැ. මේ අරක නේද අර මොකක්ද අර සීන් එකක් ගියාර මේ ප්‍රවෘත්ති වලත් ගියා නේද? අන්න එහෙම සීන් එකක් නේ. අපි බලමු මේකේ අර මෙන්ෂන් කරලා තිබ්බා අර වීඩියෝ කරන අර ෆනි වීඩියෝ කරන අයියව. මොකක්ද නම මතක නැහැ. අන්නේ අයියව මේ මෙන්ෂන් කළා. අපි බලමු වීඩියෝ මොකක්ද කියලා. I have something for you. Ta-da! Is that a cucumber in your pocket? නරක දෙයක් නෙමෙයි කරලා තියෙන්නේ. Oh, තැඹිලි thank ගෙඩියකුත් you. දෙනවා. It looks delicious. අයියෝ I have something. මේකට නෙමේ බැනලා තියෙන්නේ. හරිද? මේක මේ අර අයියවත් මෙන්ෂන් කරගෙන මොකද්ද මේක මේ ලොකු දෙයක් නෙමේ. මේක මේ චූටි දෙයක්. ඒකින්ද මේකට බයින්න එපා. මෙහෙම වෙලා තියෙන්නේ. හරිද? අරක AI. හරිද? අරක AI. මේක අවුලක් නෑ. මෙහෙම වෙලා තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ. අරක AI. හරිද? AI. මේ මොකද්ද? අම්මට ධනරාජාගේ වීඩියෝ එකක් තියෙන. ධනරාජාගේ වීඩියෝ එකක් අපි බලමු මොකද්ද කියලා. ධනේ බක් මට ලැබිලා නෑ බං. මගේ දුක උඹලට ආතල් එකක්. උඹලා වගේ හොඳට සෙරෙප්පු දාලා හොඳ ඇඳුම් ඇඳලා ලස්සනට යාන වාහන වල මං ගියේ නෑ බං. අඩුම තරමේ අම්මට ඉස්සර පොඩි කාලේ බිස්කට් පැකට් එකක් අරන් දෙන්න කිව්වත් පුතේ දැන් අතේ සල්ලි නෑ කියලා ණයක් වෙලා හරි කොහමරි වේෆර්ස් එකක් හරි මට ගෙනත් දුන්නා. ඒ අසරණ අම්මා මාව මේ ලෝකෙට බී කළා. එයාට දුක් විඳිනවා. ධනාට ගැළපෙන සින්දුව තමයි ඔන්න මොකක්ද? සිතින් විතරක් පෙම් කරන්න දුරින් ඉඳ නුඹ දෙස බලා හැම එකටම උඹලා hina වෙන්න. අපි කමෙන්ට් පැත්තට යමුද? මොන ආතල් එක දුන්නත් ඒ කියපු වචන ටිකට හිත පිච්චිලා ගියා දෙයියනේ. හොඳට ඉගෙන ගත්තා නම් ප්‍රශ්න නෑ බං. අඩෝ ආදරේ බුදු සරණයි සහෝදරයා. එයාලා චාටර් කරගෙන අපිට ආතල් එකක් දෙන මිනිස්සු ඉන්නවා. එයාගේ ආතල් එක නේ ගන්නෙ. මොන වුණත් ඒවා ඇත්තම පව් ගයිස්. මා උඹට කවුරු හරි අතප්පයක් තියලා වුණොත් පීයෙන් අනිනවා. මේ අපච්චි කටින් ඔබ දන්නවනේ. උඹට කවුරු හරි ගවුත් කියපන් පීයෙන් ඇවිල්ලා කොයිට තනිනවා මං. මම මේ වීඩියෝ එක දාන්නේ. මේ අයියා මටත් ගහයි.
චූටම කියන්නේ මං හිතන්නේ මෙයාගේ දුව වෙන්නද. පච්චි කියලා කිව්වේ දුව වෙන්නද. නෑ ඒක වැඩක් නෑ අපි යන් ඊළඟට. ඉනෝ කක්කගේ මල්ලි. මස් මාළු කන්නේ නෑනේ. මස් මාළු කන්න එපා කියලා පන්සලේ හාමුදුරුවෝ කිව්වා. ගයන් අයියා දැන් කන්නේ සෝයා මීට්ටුයි බතුයි විතරයි. අපේ අම්මා කඩේට ගිහිල්ලා මට සෝයා මීට් හදලා ගෙනත් දුන්නා. මම සෝයා මීට් කන්න හරි ආසයි. මොකද මස් මාළු කෑවම් පස්සේ මොනවද බත් එකේ තියෙන්නේ? සෝයා මීටුයි පරිප්පි මම. සිද්ධ වෙනවනේ. මේ බලන්න සෝයා මීට් හරි රසයි. ඔයාලත් කන්න සෝයා මීට්. සෝයා මීට් කෑවාම හොඳයි. පව පිරෙන්නේ නෑ. කුකුල්ලු මැරෙන්නේ පව් පිරෙන්නේ නෑ. කුකුල්ලු මැරෙන්නේ නෑ. සෝයා මීට් කන්න. හරිද? ප්‍රශ්නයක් නෑ. නෑ හැබැයි නෑ ඇත්තටම මේ මෙයා හරි හොඳයි. හරිද? සෝයා මීට් කන්නේ ආයි මස් මාළු කන්නේ නෑ. කවුද? ගයන් අයියා කන්නේ නෑ. සත්තු මැරෙන්නේ නෑ. ඒකින්ද සෝයා මීට්ම කන්න. ගැම්මත් තමා ගයන් අයියේ.